good morning යාළුවනේ. අද මගේ පළවෙනි vlog එක. මම කලින් නම් මෙහෙම වීඩියෝස් කරලා නැහැ ඇත්තටම. අද උදෙන්ම මම නැගිටලා උදෙන්ම කිව්වට උදෙන්මත් නෙමෙයි. දැන් වෙලාව 9ට විතර ඇති. මම ඇඳ එහෙම අස් කරලා කොහේ හරි අද යනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ හිස හැරුණු අතේ. ඇත්තම කියනවා නම් දවසක් මං ගෙදරට වෙලා හිටියා. අද නම් මං ගෙදරට වෙලා ඉන්නේ නෑ කියලා හිතාගත්තා. කොහේ හරි යනවා කියලා තමයි මං ඉන්නේ. කොණ්ඩේට මම තෙල් ටිකක් එහෙම ගාලා කොණ්ඩේ පීරගෙන මූණට පොඩි ට්‍රීට්මන්ට් එකක් කරන්න ඕනි කියලා තමයි අද නිවාඩු දවසේ මම හිතුවේ. මම ළමයි ඔය මේකප් සෙට් එක ගන්න නෙමෙයි. ඔය මම බීට්රූට් වලින් හැදුවා අයිස් කියුබ් ටිකක්. අයිස් කියුබ් වලින් අපේ මූණ හොඳට ලිප්ස් වල ගෑවට පස්සේ මම දැක්ක වීඩියෝ එකක YouTube එකේද FB එකේද කියලා මට හරියටම මතක නැහැ. මූණ හරිම සොෆ්ට් වගේම ලස්සන පාටක් එනවා කියලා. ඉතින් මම බීට්රූට් එහෙම ගාලා අයිබ්‍රෝස් දෙක ෂේප් කරගන්න තමයි ඔය රෙඩි වෙන්නේ. මම ඇත්තටම අයිබ්‍රෝස් ෂේප් කරන්න එච්චර දක්ෂ නැහැ ළමයි. ඒ වුණාට ඉතින් පුළුවන් විදිහට පොඩ්ඩක් හදාගෙන මගේ ඕඩිනරි සීරම් එක තමයි මං ඊළඟට මූණට ගාන්නේ. ඇත්තටම ඒක මොකද්ද නයිසිනමයිඩ් සීරම් එක. ඒක උදේට පොඩ්ඩක් ගාලා ටික වෙලාවක් තියලා වොෂ් කරනවා. ගාන්න තියෙන කෙහෙල් මල් ටික ඔක්කොම ගාලා මං ඔය ලෑස්ති වෙන්නේ කොෆි එකක් බිබී ෆිල්ම් එකක් බලන්න. ඔය පෙන්නන්නේ මට යාළුවෙක් දුන්න කුමමොතෝ ගිහින් ඇවිත් එයා මට දුන්න කුකීස් බොක්ස් එකක්. ඇත්තටම මේක රහයි. ඒක මං හිතන්නේ තව 2යිද කොහෙද ඉතුරු වෙලා තිබ්බේ. මං ඔය ඒකත් දිසා බාන ගමන් තමයි ඉන්නේ. දැන් ඉතින් ඔය ෆිල්ම් එකක් බලන්න පටන්ගෙන ඕක මොකද්ද හින්දි එකක්ද කොහෙද මං ඔය බලන්නේ. හින්දි මූවීස් වලට ඇත්තටම මං ආසයි. තව ටැමිල් ඒවලත් මං ආසයි. උදේ නැගිට්ටේ මං කොහේ හරි යන්න කියලා හිතාගෙන නිසා අදට අහුවෙන ඇඳුමකුත් මම දාගෙන මේකප් ටිකකුත් උලාගෙන යන්න හිතුණා මට අද නිදහස් තැනකට. කොහේ හරි. ඇත්තටම අයිඩියා එකක් නම් තිබුණ නැහැ. ඒ වුණාට කොණ්ඩෙත් හදාගෙන මේකප් ටිකකුත් ගාගෙන මං දැන් ඔය යන්න ලෑස්ති වෙන්නයි හදන්නේ. මගේ පම්මල්ලත් මං ගත්තා. අද එච්චරම හීතලත් නැති නිසා අවුවත් හොඳට පායලා තියෙන හින්දා එච්චර ලොකුවට පොරව ගන්න මට උවමනාවක් තිබුණේ නැහැ. ඉතින් නෝමල් ජැකට් එකකුත් මම දාගෙන ඔය යන්නේ මගේ රථය වෙත. රථයට නැගලා තමයි කල්පනා කරන්න ඕනි කොහෙටද යන්නේ කියලා. මගේ පම්මල්ලත් එහා පැත්තෙන් තියාගෙන මං ඉතින් දැන් ලොකේෂන් එකක් හොයන්න ඕනි යන්න. ඇත්තටම නිදහස් තැනක් කියලා කිව්වට මට හිතුණා නිකන් පාක් එකකට වගේ යන්න. පාක් එකක් හොයලා යන්න තමයි දැන් ඔය සූදානම් වෙන්නේ මම. ඉතින් මම
මම ඉතින් යන ගමන් බඩගින්නක් මට ආව නිසා මම ස්ටාර්බක්ස් එකකින් නවත්තලා කොකෝ මූස් එකකුත් අරගෙන තමයි මගේ ගමන යන්න පිටත් වුණේ. මං හිතුවට වඩා ඒක රසයි ඇත්තටම. මං හිතුවේ නෑ ඇත්තට මෙච්චර රස වෙයි කියලා. ගොඩාක් හිතලා තමයි ඕක ගත්තේ. හැබැයි හිතුවා වගේම රස තිබුණා ඒකේ. ඒක නිසා මම හැපි. ඉතින් ළමයි මං ආව පාක් එකට. ඇත්තටම කියනවා නම් මේක මම පාරේ යන ගමන් දැක්ක පාක් එකක්. මට එතකොට හිතුණා මේකට ගිහින් බලන්න ඕනේ කියලා. ඒක හරි නිදහස් විදිහට මම දැක්ක මේ ගාඩන් එක. ගොඩාක් කට්ටිය නම් හිටියේ නැහැ. ටික දෙනෙක් සෙල්ලම් කරගෙන හිටියා. ක්‍රිකට් නෙමෙයි මොන හරි සෙල්ලම් වගේක් කරගෙන හිටියේ. මං ඉතින් ඔතනින් වාඩි වෙලා මගේ චොකෝ මූස් එකත් බිබී ඔය ගත්ත ෆොටෝස් වගේක්. මං එනකොට පොඩක් රෑ වුණා. හැබැයි ඇත්තටම කියනවා නම් ඒක හරි ලස්සන තැනක්. එතන රෑ වීව් එකත් හරිම ලස්සනයි. ගඟක් තිබුණ නිසා ඒ වීව් එක වගේම හරි නිස්කලංක විදිහට මට එතන දැනුණා. මට හිතුණා ආයි දවසක එන්න එතනට. උදේවරුේ මං හිතනවා ගොඩක් එතන ලස්සන ඇති කියලා. සෙල්ලම් පාක් එකකුත් තිබුණා. ඉතින් මම අද දවස ගෙව්වේ ඔන්න ඔහොම තමයි. මං හිතනවා ලස්සන වීව් එකක් එක්ක අද මගේ දවස ගෙව්වා කියලා. ඉතින් thank you මාව අහන් හිටියට බලන් හිටියට. bye bye.